අද දින කාර්ය සභාවේ සාකච්ඡාවට භාජනය වුණා 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දුව අනන්‍යතාව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනතේ පළවෙනි වගන්තියේ දෙවන පෝගන්තිය සහ දෙවන වගන්තියේ පළවෙනි පෝගන්තිය යටතේ සිදු කර ලබන නියමයක් සම්බන්ධයෙන් සරලව පැහැදිලි කරනවා නම් මෙම පනත විදේශ නඩු තීන්දුව අනන්‍යතාව ලෙස පිළිගැනීම සඳහා වූ පනත 2024 තමයි පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ. නමුත් මේක ක්‍රියාවට නැගුණේ නැහැ. මක් නිසාද මොන රටවල් වල දෙන ලද තීන්දුවද එහෙම අනන්‍යතාවය ඇතුළු පිළිගන්නේ කියන කාරණාව පිළිබඳව ගැසට් පත්‍රයේ පළලා තිබුණේ නැහැ. ඒ අනුව නීතිඥ වෘත්තිකයන් ගොඩක් පුද්ගලයන් අපිට දැනුම් දීමක් කළා. දැන් අපිටම දැන් ඕස්ට්‍රේලියාවේ දික්කසාදයක් වෙනවා කියලා. ඒ තීන්දුව මෙහි පිළිගන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මොකද මේ පනත බලාත්මක වෙලා නැහැ. ඉතින් ගොඩාක් සිවිල් පුරවැසියන්ට මේක ගැටලුකාරී තත්ත්වයක් වුණා නීතිඥවරුන්ට ඇතුළුව. උසාවි වල සියලු දෙනාටම. ඉතින් ඒ නිසා අපි තීන්දුව කරා ඊටම කඩිනමින් මේ රටවල් ටික ගැසට් කළා ඉදිරිපත් කරන්න ඕනයි කියලා. ඒතර ඒ අනුව දැන් මේ 2024 නීතිය දැන් වෙනකොට මේ ගැසට් පනතත් එක්කම බලාත්මක කරන්න පුළුවන්. ඒතර ඒ අර්බුදයන් ටික මග හරගන්න පුළුවන් වෙන ස්ථාවරේ අපි ඉන්නවා. ඕක තමයි අපිට අද මූලිකව සාකච්ඡා වුනේ. සහායක කිසිදු යෝජනාවකින් හෝ වෙනස්කමකින් තොරව එක මේ කාර්ය සභාව අවස්ථාව සලකා බලලා සම්මත කරා.